අයිබෝන් ඇමරිකාව මේ වන විට අත වශයෙන්ම මේ සාකච්ඡා පසුබිමේ මහා පරිමාණ යුද්ධයකට ඒ කියන්නේ සති ගාන එහෙම නැත්නම් මාස කිහිපයක් පවතින ආකාරයට පවත්වාගෙන යා හැකි යුද්ධයකට සූදානම් වෙන බව. ඔවුන්ගේ ආයුධ රැස් කිරීමෙන් මේ මැද පෙරදිගට ආයුධ ගෙනීමෙන් පෙනී යනවා. මේ වන විට ඒබ්‍රහාම් ලින්කන් නෞකාවට අමතරව ජෙරල්ඩ් පොප් නෞකාව එමින් තිබෙනවා මෙම කලාපයට. ඒ අතරේ මම ඔබට ඉදිරිපත් කරන්න කැමති මේ ඒබ්‍රහාම් ලින්කන් නෞකාව ඇතුළුව මේ වන විට ඇමරිකාව අලුතෙන් මෙම කලාපයට ගෙනත් තිබෙන සමස්ත අවි ප්‍රමාණය. මේ අවි වලට අමතරව මේ කඳවුරු 19ක මැද පෙරදිග කලාපයේ තවත් විවිධ ආකාරයේ අවි තිබෙනවා. ඒත් වශයෙන්ම සමස්ත ඇමරිකානු යුද ශක්තියම මේ කියන්නේ අතර මේක අසාධාරණ සමස්ත කිව්වට කියන්නේ විශාල මීට කලින් මෙවැනි ආකාරයේ මිලිටරි ගොඩනැගීමක් මෙම කලාපයේ සිද්ධ වෙලා නැහැ. මෙන්න මේ මිලිටරි ඇසට්ස් එහෙම නැත්නම් හමුදාමය උපකරණ ප්‍රහාරක යාන තමයි මේ වන විට ඇමරිකාව මැද පෙරදිගට ගෙනල්ලා තිබෙන්නේ. F-35A Lightning II වර්ගයේ යාන 30ක් තිබෙනවා. F-35C Lightning II වර්ගයේ යාන 12ක් තිබෙනවා. F-15E වර්ගයේ යාන 24ක් තිබෙනවා. සුපර් හෝනට් යාන 36ක් තිබෙනවා. ඊට පස්සේ අර ක්ලෝස් එයාර් සපෝටඩ් and ground strike වලට යොදා ගන්න යාන 12ක් තිබෙනවා. A-10C කියන Thunderbolt කියලා හඳුන්වන එම යාන 12ක් තිබෙනවා. ඊට පස්සේ surveillance and communication ඒ කියන්නේ ඔත්තු බැලීම සහ sannivedana සඳහා අවශ්‍ය යාන මෙන්න මේවා. MG-4C Triton යාන 3ක් තිබෙනවා. E-11A E-11A වර්ගයේ යාන 3ක් තිබෙනවා. ඊට පස්සේ P-8A Poseidon යාන 6ක් තිබෙනවා. ඊට පස්සේ RC-135V Rivert Joint කියන යාන එකක් තිබෙනවා. ඒක surveillance and communication ඔත්තු බැලීම සහ sannivedana. ඊට පස්සේ refueling යාන අනිවාර්යයෙන්ම මේ කලාපයට අවශ්‍ය යුද්ධයක් කරනවා. ඒ කියන්නේ ඉන්ධන ලබා දිය හැකි යාන අහසේදී ඒවා KC-135 ස්ට්‍රාටෝ ටැංක වර්ගයේ යාන 34ක් තිබෙනවා. ඒ කියන්නේ අර මේ සියලුම යාන වලට ඉන්ධන ලබා දෙනවා. මේ අහසේදී අත්‍යවශ්‍යයි තෝෂිම ඇමරිකාවට. ඒ KC-46A Pegasus වර්ගයේ යාන 8ක් තිබෙනවා. එතකොට එම රීෆුවලින් යාන වලින් සමස්තයක් විදිහට තිබෙනවා 42ක්. ඊට පස්සේ AWACS කියලා හඳුන්වනවා. කියන්නේ early warning and control system. එම යාන 4ක් තිබෙනවා. ඒ හතර E-2D advanced Hawkey කියන යානාව. ඊට පස්සේ electronic warfare system වලට පාවිච්චි කරන AWACS යානේ වාර්ගයේම යාන ඒවා 6ක් තිබෙනවා. EA-18G Growler කියන වර්ගයේ යාන. ඊට පස්සේ ප්‍රවාහන යාන transport යාන MH-60R Seahawk යාන 12ක් තිබෙනවා. ඊට පස්සේ CMV-22B Osprey යාන 2ක් තිබෙනවා. එතකොට මේ තමයි සමස්තයක් වශයෙන් අලුතෙන් ඇමරිකාව මැද පෙරදිගට ගෙන තියෙනවා. අපිට පේන මහා පරිමාණ යුද්ධයකට ප්‍රහාරයකට අවශ්‍ය යාන මේ වෙන විට ඒ අවශ්‍ය උපකරණ ඇමරිකාව මැද පෙරදිගට මෙකට ගෙනල්ලා තිබෙනවා. තාමත් ගෙනෙමින් තිබෙනවා. ඒක තමයි මේකේ විශේෂතාවය. කියන්නේ සම්පූර්ණ වෙනත් ප්‍රදේශවල තිබෙන සියලුම ඇමරිකානු යුද ශක්තිය මෙන්නට මෙම කලාපයට එමින් තිබෙනවා. අද ඉරාන නායක අයතුල්ලා ඛමේනි මෙන්න මෙහෙම ප්‍රකාශයක් කළා. අද මේ 17 වෙනිදා ඔව් කරේ මේ වීඩියෝ කරන්න පැයකට පමණ කලින් ඇමරිකානු නායකයා කියනවා තම හමුදාව තමා ලෝකයේ ශක්තිමත්ම කියලා. ඔව් කියනවා අපි ගුවන් යානාහාරක නෞකාවක් ඉරානයට යවලා තිබෙනවා කියලා. ඔව් එවැනි නැවක් භයානකයි තමයි. ඒත් ඊටත් වඩා භයානක වන්නේ එවැනි නැවක් මුහුදු පතුලට යවිය හැකි අවියක් කියලා මේ ඉරාන නායක අයතුල්ලා ඛමේනි අද ප්‍රකාශ කළා. මේකෙන් පේනවා ඉරානයේ යුද්ධයට පිය නැහැ කියලා. පසුගිය මාස කිහිපෙ තිස්සේම ඔවුන් ප්‍රකාශ කළ දේ තමයි අදත් මේ ඉරාන නායකයා ප්‍රකාශ කරන්නේ. Taman යුද්ධයට කැමති නෑ. නමුත් යුද්ධය Taman මත පැටවුවොත් Taman යුද්ධ කරන්න සූදානම් කියන එක තමයි කියන්නේ. දැන් මේ විදිහට සාකච්ඡා පැවැත්වෙනවා. අද මේ මොහොතේ මම මේ වීඩියෝ කරන අවස්ථාවේ දැන් හවස 5 මාර්ට විතර සාකච්ඡා පැවැත්වෙනවා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී
ඍජු නොවන සාකච්ඡා පැවැත්වෙන්නේ ඕමානයේ මැදිහත් වීම යටතේ මීඩියේටර්ෂිප් එක යටතේ තමයි ඒක සිද්ධ වෙන්නේ. මෙම සාකච්ඡාවල විශේෂය තමයි CNN වාර්තා කරලා තිබුණා මේක අර න්‍යෂ්ටික ගැටලුවට අමතරව ඇමරිකාව විසින් මේ සාකච්ඡා කිරීම නිමිතයි කියලා වාර්තා වෙනවා. ඇමරිකාව කොහොමද මේ ඉරානයේ තෙල් සහ ගෑස් ඒ වගේම දුර්ලභ පාෂාණ රෙයා අර්ත් වලට සම්බන්ධ වෙන්නේ ඒවට ඇක්සස් වෙන්නේ ඒවට ප්‍රවේශ වෙන්නේ කොහොමද කියන කාරණයක් අද සාකච්ඡාවලදී අසනවා කියලා CNN වාර්තා කරලා තිබුණා. ඉතින් මේක අත වශයෙන්ම අපි දන්නේ නැහැ මේකේ සත්‍යස්ථාව CNN තමයි වාර්තා කරලා තිබුණා ඇමරිකානු නිලධාරීන්ට. දක්වමින් ඒකෙන් පේනවා කිසියම් ආකාරයක මේ සාකච්ඡාවට යන්නේ ට්‍රම්ප් ඔබ දන්නවා ට්‍රම්ප්ගේ බෑනා යරෙඩ් කුෂ්නර් සහ ඒ වගේම ට්‍රම්ප්ගේ හිතවතා මේ ව්‍යාපාරිකයෝ කියන්නේ ස්ටිව් විස්කෝ ඔවුන් දෙන්න තමයි වටේ ඔවුන් ව්‍යාපාරිකයන්. ඒතර ඔවුන් මේක දිහා අර ව්‍යාපාරික ඇසකින් බලන්නේ අර භූදේශපාලන ඇසකට වඩා. ඉතින් ට්‍රම්ප්ට අවශ්‍ය වෙන්නේ ව්‍යාපාරික පැත්තෙන් ඉරානයේ කොහොමද වාසියක් ගන්න කියන එක. එතෙන්ද කිසියම් ආකාරයක මේක අර ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව මේ සීරියස් සාකච්ඡාවකට ගෙන ඉරානයෙන් ප්‍රයෝජන ගන්න කොහොමද ඉරානයෙන් ප්‍රොෆිට් එකක් ගන්න කොහොමද කියන එක සම්බන්ධයෙන් හිතනවා වෙන්නත් පුළුවන් මේ කතාව ඇත්ත නෑ හැබැයි අපි දන්නේ නැහැ ඒක ඇත්ත නැත්නම් CNN තම වාර්තා කරලා වෙන්නත් පුළුවන් මොකද ට්‍රම්ප් මේ පැත්තෙන් හිතන කෙනෙක්. අනිත් පැත්තෙන් දැන් මේ වන විට රුසියාව සහ චීනය විශේෂයෙන්ම චීනය පසුගිය කාලේ පුරාම මේ දින අතර මේ සති කිහිපේ පුරාම චීනයේ විශාල ඒ කියන්නේ ඉරාන යානා යනවා චීනයට එහෙම ගිහිල්ලා විශාල වශයෙන් චීන අවිහෝ චීන මිලිටරි උපකරණ අරන් නැවතිලා තිබෙනවා. ඊට පස්සේ රුසියානු මිලිටරි උපකරණ විශේෂයෙන්ම රුසියානු Mi-28 වර්ග හෙලිකොප්ටර් යාන මිනිට අපිට කන්ෆර්ම් කරන්න පුළුවන් එහෙම නැත්නම් සහතික කරන්න පුළුවන් 20ක් පමණ ප්‍රහාරක හෙලිකොප්ටර් Mi-28 වර්ගයව මිනිට ඇවිදිලා තිබෙනවා ඉරානයේ. ඒ කියන්නේ ඒ රටවල් දෙක ඉරානය අතහරින්න කැමති නැහැ කියන එක තමයි. ඒ කියන්නේ අනිවාර්යයෙන් මෙතන දන්නවා මේ ඉරානය පස්සේ නෙමෙයි එන්නේ කියලා. විශේෂයෙන්ම චීනය පස්සේ තමයි මේ එන්නේ කියලා. චීනය ඉතාමත් හොඳින් දන්නවා වෙනිසියුලාවට ඒක කළා. එතකොට ඉරානයට ඒක කරන්න චීනය ඉඩ දෙන එකක් නැහැ කියන තමයි අපේ තක්සේරුව. ඒ අනුව චීනය හැකි සෑම දෙයක්ම කරනවා ඇති කියන එක තමයි අපි විශ්වාස කරන්නේ. විශේෂයෙන්ම චීනය උත්සාහ කරනවා ඉරානයට තවත් විවිධ ආකාරවලින් ඔවුන්ගේ සංවේදන පැත්තෙන් බුද්ධිතොරතුරු ලබා දීම පැත්තෙන් මේ සියලු පැතිවලින් ආර්ථික පැත්තෙන් මේ සියල්ලගෙන්ම චීනය අපි හිතනවට වඩා දැඩි මැදිහත් වීමක් ඉරානය සම්බන්ධ ඉරානයට සහායට කරමින් සිටින බවත් අපට මේ පසුබිමේ කියන්න අවශ්‍යයි. ඊට පස්සේ දැන් මේ වන විට මේ මොහොතේ අපි මේ වීඩියෝව පටිගත කරන මොහොතේ හෝමුස් සමුද්‍ර සංධිය දැන් වහලා තිබෙන්නේ. වහලා. ඇතරම ඊයේ ඉඳලම මිලිටරි එක්සර්සයිස් එක හමුදා අභ්‍යාසයක් ඉරානය විසින් සිද්ධ කරනවා එම කලාපේ. දැන් අද හෝමුස් සමුද්‍ර සංධිය වැහුවා වශයෙන් පැය කීපයකට මේ අපි මේ වීඩියෝ කරන මොහොතේ වහලා තියෙන. ඒකෙන් පේනවා ඉරානය පෙන්නනවා අපට තමයි මේ කලාපය පාලනය කරන්න පුළුවන් කියන එක. ඒ කියන්නේ මේ කලාප මේක සාමාන්‍ය ලේසියෙන් වහන්නේ නැහැ පැය කීපයකට. මොකද මේකෙන් විශාල වශයෙන් තෙල් නැව් ගෑස් නැව් එහාට මෙහාට යනවා. හැබැයි ඉරානය අද ඒක දැනුම් දුන්නා අපි වහනවා පැය කීපයකට. ඒ වහන කාලය ඇතුළත ඉරානයේ ඒ තමන්ගේ යුදාභ්‍යාසය ඉතාමත් ක්‍රිටිකල් පාර්ට් එක අතිශයම වැදගත් කොටසක් කරනවා කියලා තමයි වාර්තා කරන්නේ. මේනොට මේ ඊයේ ඉඳන් පැවති යුදාභ්‍යාසය තුළ මිසයිල් එල්ල කිරීම මේ කලාපය තුළ ඊට පස්සේ සතුරු නැව් විනාශ කිරීම ඒ වගේම නැව් අත්පත් කර ගැනීම. ඒ කියන්නේ මේ කලාපේ මේ මෝදු කලාපයෙන් යන නැව් අත්පත් කර ගැනීම. මෙන්න මේ කාරණා මූලික කරගෙන තමයි මේ යුදාභ්‍යාසය සිද්ධ වෙන්නේ. මේ යුදාභ්‍යාසයෙන් පසුව චීනය, රුසියාව සහ ඉරානය මේ රටවල් තුනම එකතු වෙලා. අතන මේක 2019 ඉඳන් එන එකක්. යුදාභ්‍යාසයේ මෙවර මේ නුදුරේදීම කිරීමට අපේක්ෂා කරන බවත් වාර්තා වෙනවා. ඒක අනුව මේ සිද්ධ වෙන සිදුවීම් 10ක් වශයෙන් ඉතාමත්ම සුවිශේෂී සිදුවීම් 10ක්. මේක මේ ඉරානය වේදිකාව කරගෙන සිද්ධ වුණා. දැන් මේ සිද්ධ වෙන්නේ අර රුසියාවේ යුක්‍රේනය යුරෝපය එක මැදි කරගෙන ඒ සිද්ධ වෙන ඒ භූදේශපාලන ඒ වේදිකාවේ සිද්ධ වෙන ක්‍රියාදාමයේම එහා සමාන එකක් තමයි මෙතනත් මේ සිද්ධ වෙන්නේ ඉරානය මූලික කරගෙන. එකම කඳවුරු දෙකක් තමයි මේ ගැටෙන්නේ. ඒ කියන්නේ ග්ලෝබල් සවුත් and ග්ලෝබල් නෝර්ත්. ඒ කියන්නේ ගෝලීය උතුර සහ ගෝලීය දකුණ තමයි මෙතන ගැටෙන්නේ කියන එක අපිට ඉතාමත් විශ්වාසිත. මේක අත වශයෙන්ම වළක්වා ගත්තේ නැතිනම් අනිවාර්යයෙන් විශේෂයෙන්ම මේ අවස්ථාවේදී ඇමරිකාව ක්‍රියා කරමින් ඉන්න ඉතාමත් හිතුවක්කාරී ස්වභාවය ඉස්සරහට ගියොත් එහෙම මේක තුන්වෙනි ලෝක යුද්ධය දක්වාම වර්ධනය වෙමි.
තාමත් වැඩි ඉඩකඩක් තිබෙනවා. විශේෂයෙන්ම මේ සාකච්ඡා කරනකොට දැන් ඊශ්‍රායලයේ මිෂන් ඊශ්‍රායලයේ මේ ඊයේ ඔවුන්ගේ කොන්දේසි නිකුත් කරලා තිබුණා ඉරානය සහ ඇමරිකාව අතර සාකච්ඡා. ඔවුන් කියන විදිහට සම්පූර්ණම ඉරානයේ දැන් මේන විටත් බල ගන්නලා තිබෙන යුරේනියම් එන්රිච් කරලා තියෙන යුරේනියම් 80% එන්රිච් කරලා තියෙන යුරේනියම් සම්පූර්ණම ඒක ඉවත් කරගන්න ඕන තමන්ගේ රටින්. ඊට අමතරව එන්රිච් කිරීම සඳහා කියන්නේ යුරේනියම් බල ගැනීම සඳහා තිබෙන සියලුම පහසුකම් වෙනුවට ඔවුන් නිර්මාණය කරලා තියෙන ඉරානය ඉවත් කරගන්න ඕන කියලා ඊශ්‍රායලය කියනවා. ඊට අමතරව බැලිස්ටික් වැඩසටහන බැලිස්ටික් ප්‍රෝග්‍රෑම් එක සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ කොන්දේසි දාලා තිබෙනවා. එහිදී බෙන්ජමින් නෙතන්යාහු කිව්වේ ඉරාන මිසයිලයක් කිලෝමීටර් 300ක සීමාවට විතරක් සීමා කරන්න. ඉතින් මෙන්න මේ වගේ විහිළුකාරී කොන්දේසි තමයි වුන් දාලා තියෙන්නේ. ඉතින් හිතන්න මේ සාකච්ඡා සාර්ථක වෙයිද නැද්ද කියලා එකෙන් අපිට හිතා ගන්න පුළුවන්. කීයටවත් දැන් මේ කියන්නේ මේ ඊශ්‍රායලයේ කොන්දේසි ඇමරිකා පිළි අරගෙන නම් මේ සාකච්ඡාවට යන්නේ. කවදාවත් මේ සාකච්ඡා සාර්ථක වෙන්නේ නැහැ. මොකද ඉරානය කැමති වෙයිද තමන්ගේ මේ කිලෝමීටර 3000 5000 යන්න පුළුවන් මිසයිල කිලෝමීටර් 300ට මේ සීමා කරගන්න. ඒක ඔවුන්ගේ ස්වාධීනත්වය පිළිබඳ ප්‍රශ්නයක්. ඊට වැඩිය හොඳයි ඉරානය ඊශ්‍රායලට ලියලා දෙන එක. නැත්නම් ඇමරිකාවට ලියලා දෙන එක. ඉතින් ඒක නිසා මේ සාකච්ඡාව ඊශ්‍රායලයේ මැදිහත් මත මේ කොන්දේසි මත කියොත් අනිවාර්යයෙන්ම අසාර්ථක වීමට නියමිත මෙවැනිම දේවල් තමයි ට්‍රම්ප් ජනාධිපතිවරයා පබ්ලික් එළියේ කියමින් සිටිනවා. හැබැයි ඔහුගේ සාකච්ඡා කණ්ඩායම ජරෙස් කුෂ්ණ සහ ස්ටිව් විස්කොක් මේ වගේ මෝඩ අදහස් දරන ඇති කියලා අපි හිතන්නේ. මොකද එහෙම අදහස් දරන අප සාකච්ඡා කළා වැඩ නැහැ. ඉතින් මේක තමයි අලුත් තත්ත්වය. අපි බලමු ඉස්සරහට මේක මොකක්ද වෙන්නේ කියලා. මේ සාකච්ඡාවල ප්‍රතිඵල තව පැය කිහිපයකින් අපිට දැනගන්න ලැබේ. අපි එහෙම වුණොත් අපේ කොමියුනිටි පෝස්ට් එකකින් ඔබ ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට සූදානම් බව කියමි. සමුගන්නම් මේ වීඩියෝ ඔබ විනිවිද ගන්න කැමති නම් අපගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා සම්බන්ධ වෙන්න සූදානම් ප්‍රාර්ථනා කරමි.